මචන් ලොකු ගානක් දීලා වීඩියෝ ලයිට් ගන්න සල්ලි නැතුව දෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ තමයි ලංකාවේ අඩුවටම ගන්න තියෙන හොඳම ස්ක්‍රිප් ලයිට් එක. පොකෝමා VL.6. අද අපි බලමු මේක ගෙවන ගානට වටිනවද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් රැඳිලේ මම කියන ගමන් එහෙනම් අපි වීඩියෝ එකට යමු. හෙලෝ ගයිස්, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් මගේ channel එකේ පළවෙනි අන්බොක්සින් එක තමයි මේ වීඩියෝ එක. සහ මගේ මූණ පෙන්නලා කරන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා මම තාම මේක අන්බොක්ස් කරේවත් නැහැ. අද ගෙනල්ලා තියෙනවා LED ස්ක්‍රිප් ලෑම්ප් එක. එහෙනම් වැඩි කතා ඕනේ අපි එහෙනම් මේක අන්බොක්ස් කරලම බලමු මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් මුලින් මම මේක පැකින් එකෙන් කලව ගන්න මෙතනින්. මම මේක ගෙනාව තැන නම්බර්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම මුලින් මේක මේ කවර් එක මුලින්ම ඉවත් කරගන්නම්. සාමාන්‍ය මට මේක ඒගොල්ලෝ දවස් මම ඕඩර් එක දාලා දවස් දෙකක් ඇතුළත මගේ ගෙදරටම ආවා. ඉතින් බොක්ස් එක ඔයාලට පේනවා ඇති බොක්ස් එක තියෙන්නේ මෙන්න මිනි විදියට. ඉතින් ලෑම්ප් එක මෙහෙම ලෑම්ප් එකේ පින්තූරකුත් තියෙනවා. මේකේ මොඩල් එක ඇවිල්ලා VL.6. ඉතින් මේක රීචාර්ජබල් ලයිට් එකක් අපිට ඕන තැනක අරන් යන්න පුළුවන්. මේ රූපෙම ඔයාලට පේනවා ඇති. මෙතන ට්‍රයිපෝඩ් එකකට උනත් මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති. මෙන්න මේ ලෑම්ප් එකේ ස්කැල්ෆිකේෂන් ටික මෙන්න මෙතන පෙන්නනවා. මම ඔයාලට ඒක මුලින්ම පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රොඩක්ට් මොඩල් කියලා මෙතන මොඩල් එක තියෙනවා. ඊට පස්සේ බැටරි කැපැසිටි මිලි ඇම්පියර් 2000ක් කියලා තියෙනවා. ඊට පස්සේ චාර්ජින් ටයිම් පැය 4ක් යනවා. අපිට එකක් මගහැරුණා බැටරි ලයිෆ් කියන එක මිනිත්තු 60ක් කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. ඊට පස්සේ කලර් ටෙම්පරේජ් එක තියෙනවා 2700යි 650යි 6500යි කිය තියෙනවා. ඊට පස්සේ පවර් කියලා තියෙනවා. පවර් එකේ වොට් 7 ලෑම්ප් එකක් තමයි මේක. හරිද? මෙතන වොට් 7 කියලා තියෙනවා. ඊට පස්සේ charging port type C කියලා තියෙනවා. වෝල්ට් 5 ඇම්පියර් එකක් දෙන්න ඕනේ මේක charge වෙන්න. ඊට පස්සේ අපිට ප්‍රොඩක්ට් මැටීරියල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන අනිත් ටික නම් අපිට එච්චර අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මෙතන ප්‍රොඩක්ට් සයිස් එක ඒ ටික තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ පැත්ත ගත්තොත් මේ සයිඩ් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මිලි ඇම්පියර් 2000ක බැටරියක් එනවා කියලා තියෙනවා. ඊට පස්සේ මිනිත්තු 60ක් පුළුවන් කියලා මේ ලයිට් එක ෆුල් charge කරලා විනාඩි 60ක් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේක වොට් 7 ලෑම්ප් එකක් කියලා ටයිප් සඳහන් කරලා තියෙනවා. සහ මේක type C port එකක් තමයි එන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මේක fast charging නම් නෙවෙයි. ඉතින් අපිට මේ පැත්ත ගත්තොත් බොක්ස් එකේ මෙතන අපිට සඳහන් කරනවා මේක ට්‍රයිපෝඩ් එකකට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ පැත්තේ ඔච්චර තමයි. ඉතින් මෙතන type C charging port එක තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙච්චරයි බොක්ස් එකේ අපිට කතා කරන්න තියෙන්නේ. මෙච්චර අපිට කතා කරලා ඉතින් එහෙනම් අපි මේක අන්බොක්ස් කරමු. හරි මම මෙතනින් අන්බොක්ස් කරන්නම් මේක. බොක්ස් එකේ මොනවත් බලාගන්න නැහැ. මේකට හම්බ වෙන්නේ නම්
කේබල්ලයක් හම්බ වෙනවා. ටයිප් C කේබල්ලයක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ සයි දිග මීටරයක් වගේ දිග කේබල්ලයක් හම්බ වෙනවා ටයිප් C මේක. ඊට පස්සේ අපිට ලෑම්ප් එක බලාගන්න පුළුවන්. ලෑම්ප් එක මෙන්න මෙහෙම තමයි එන්නේ. පොඩි කවර එක අපිට මෙන්න මෙහෙම මේක ලියට ගන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක පොකෝමා. ඉතින් පොකෝමා කියනකොට ගොඩක් කට්ටිය මේක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ගොඩක් කට්ටිය දන්න බ්‍රෑන්ඩ් එකක් මේක. සාමාන්‍යයෙන් මේ බ්‍රෑන්ඩ් එකෙන් අඩු මුදලකට හොඳ ප්‍රොඩක්ට් විකුණන බ්‍රෑන්ඩ් එකක් මේක. ඉතින් ඔයාට මෙතන ඉස්සරහා මෙන්න මේ ලෑම්ප් එකම ඉස්සරහා බලා ගන්න පුළුවන්. මෙතන බටන් සෙට් එක තියෙනවා. මෙතන පොකෝමා කියලා බ්‍රෑන්ඩ් එක සඳහන් කරලා තියෙනවා. අපිට මේක පිටිපස්ස බැලුවොත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙන ප්‍රොඩක්ට් මොඩල් එක. ඊට පස්සේ පවර් කියලා වොට් 7ක් කියලා තියෙනවා. ඊට පස්සේ චාර්ජින් කැපැසිටි කියලා තියෙනවා මිලි ඇම්පර් 2000ක් සහ කලර් ටෙම්පරේචර් එක තියෙනවා. ඉතින් මේ ලෑම්ප් එකේ මෙච්චර තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේක බලමු කොච්චර මේක එළියක් තියෙනවද කියලා. තව දෙයක් ගැන තියෙනවා. මෙන්න මෙතන ටාජි පෝට් එක තියෙනවා. මෙන්න ටයිප් C එම අපිට මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. සහ මෙන්න මෙතන පල්ලෙයන් අපිට පුළුවන් මේකේ ට්‍රයිපෝඩ් එකකට උනා සම්බන්ධ කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. අපි මේක ඔන් කරලා බලමු. මෙතන අපිට කීස් ටික පෙන්නුවොත් මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මෙහෙමයි තියෙන්නේ. මමවත් මේක තාම පාවිච්චි කරලා බලලා නැහැ. මේක පවර් බටන් එක නම් මෙතන තියෙනවා. ඊට පස්සේ ප්ලස් මයිනස් තියෙනවා මෙතන. මට හිතන විදිහට මේකේ එළිය අඩු වැඩි කරන්න වෙන්නේ නැති. ඊට පස්සේ MS කියලා තියෙනවා. මම නම් ඒක දන්නේ නැහැ. අපි බලමු එහෙනම් මේ ටික ඔබලා. මුලින්ම මම මෙතන පවර් බටන් එක ඔබනවා. ඩිබුවට එබින්නේ නැහැ. ඔබාගෙන ඉන්නවද දන්න. හරි. ඉතින් මෙන්න මෙහෙමයි පවර් බටන් එක එබුවම ඔයාලට පේනවා ඇති. පවර් බටන් එක එබුවම ලයිට් එක ඔන් වුණා. ඔයාලට පේනවා ඇති. ඔන්න ඔයාලට පේනවා ඇති ඔන්න අපේ ලයිට් එක මේ හොඳ එළියක් තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට මෙතන ප්ලස් මයිනස් ඔබලා මෙතන අපිට ප්ලස් මයිනස් තියෙනවා. අපිට මේකින් ලයිට් එක එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. හරිද? මෙච්චර තමයි උපරිම. මෙන්න මෙච්චර උපරිම අඩු කරන්න පුළුවන්. මම ඊට පස්සේ වැඩි කරලා පෙන්නන්න උපරිම. මෙන්න මෙච්චර උපරිම වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ MS කියලා බටන් දෙකක් තියෙනවා පල්ලෙහා. මේ ඒකේ බුවොත් අපිට එස්සෙබුවම සුදු පාට්ට හැරෙනවා. එස්සෙබුවම සුදු පාත්ත හැරෙනවා. එම් එබුවම රත්තරම් පාට වගේ එකට හැරෙනවා. ඇත්තරම හොඳයි. මම මගේ මූුණ පෙන්න්නම් මේ කල්ලලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇත්තරම හොඳ එළියක් තියෙනවා. හොඳ එළියක් තියෙනවා සහ මේක පවර් බටන් එබුවම මේ මොඩ්ස් වලට මාරු වෙනවා. මේක ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ බ්ලින්ක් වෙන එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් එබුවොත් පවර් බටන් එක මෙන්න මෙම එන යන එකක් තියෙනවා. සිග්නල් ලයිට් එක වගේ. ඊට පස්සේ ආයෙ පවර් බටන් එක එබුවොත් ආට පේනවා ඇති මෙන්න මෙහෙම රත්තරන් පඩගුරු පාට වගේ හැඩේ මෙන්න මෙහෙම සිග්නල් ලයිට් එක වගේ තියෙනවා. ඊට පස්සේ ආයෙ පවර් බටන් එක එබුවොත් අපිට සුදු රන් පාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඊට පස්සේ අයිකවඩ් බොත් අයි සුදු පාටම අරු වෙනවා. ඉතින් මේක ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් මේක කියලා තියෙන්නේ අපිට පැය 4ක් ටාර්ජ් කරන්න කියලා. පැය 4කින් අපිට ෆුල් ටාර්ජ් කරගන්න පුළුවන්. මේ බොක්ස් එකේදී අපිට මෙච්චරයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මේකේ තමයි අපේ මේක ලෑම්ප් එක දාලා ඉවර තිබ්බේ. ඊට පස්සේ ටාර්ජින් කේබල් එක තියෙනවා. මේ දෙක තමයි මේකට හම්බ වෙන්නේ. ඉතින් මේක ප්‍රයිස් ගැන කතා කරලා මම දැනට මේක මෙතනින් තියාගන්න. පොක්ස් එක මේකේ අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවාද මගේ මූණට දැන් හොඳ එළියක් වැටලා තියෙනවා. ඉතින් මේ ලෑම්ප් එක උඩින් දිව්වේ
උඩින් තිවුම එලිය වාට ලෑම්පක වෙන්න නැති නිසා ඔන්න කල්ල ඉන්ජයගත් ඉතින් ඔය පෙනතු මගේ මුණට පැටන එලිය ඉතින් මේක හොඳ එරියත් තියෙනවා සහ මේ නිකම කල මොට්ටික මාරු කල් පැන්ගන්න මියම තියෙද්දි පට මෙන්න මේ කලයගෙන සිකරන්න පුළුවන් කුරු පාටගේ කල එක බැක්ග්‍රවන්් එකරුණත් මේක යස් කරන්න පුළුවන් වගේ වීඩියෝ වැඩවලට සහ පොටෝග්‍රෆි කරන කට්ටියන්ට වනත් මේක ආච්චි කරන්න පුළුවන් ඇත්තටම හොඳ කොල්ලියක් තියෙනවා ඉතින් අපි විච්චර වෙලා කතා කර මම මේ විලදනම් සඳහන් කරනෑ ඉති මම මේ එකත්තේ මයිටෙච් LK එක ඉති මම මේ කත්තේට ට්‍රයිපෝට් එකකුත් ගෙන්න්නව ගත්තා ඉතිං නිවාට මේ වීඩියෝ පේන්නේ මම ට්‍රයිපෝට් එක තමයි මගේ පෝර්න් එක සම්පන්ධ කරලා තියෙන්නේ ඉතිං මම ට්‍රයිකෝට් ගෙනම් වීඩියක් ගෙනාව නැහැ ඉතිං වාට ට්‍රයිකෝට් එක ත්‍රීලියක් ඕන්න කියන්න මම එක ත්‍රීලියක් ගන්න ඉතිං මේක මිල්ල ගැන සඳහන් කරොත් මේගොල්ලොන්ගේ ඔෆ්ෆ එකක් යන මම පොඩ ෆෝර්න් එක බලාග කියන්න මේක මේගොල්ලොන්ගේ 140ක ඔෆ එකක් යනවා නැත්තම් මේක රුපියල් 4950ක් වෙනවා ඉතිං මේක මේ ගොල්ව දෙන්න 2950ට 140ක ඩිස්කවන්ට් ඇත් දාලා ඉතින් ඇත්තරම පට්ට ලාබයි මේක මේ ප්‍රයිස් රේන්ජ වෙන මුලදි වීඩියෝ වැඩ පටන් ගන්න කෙන ගොඩන ඇත්තම මෙන්න මේ වගේ ලෑම්පයක් අත්‍යවස්සයි මොකද වීඩියෝගේ කොලටිය වලි කරගන්න අනිවාරෙන් ලයිටින් ඕන ඉතින් ඒ නිසා මෙන්න මේ ලෑම්ප එක ඇත්තනම අඩුම උදලකට ගන්න පුළුවන් ගොල්ලොන්ට ඉතිං මේක ප්‍රමෝෂණයක්ත් හෙමක්ත් නෙවෙයි එකන්නේ මේ ඒගොල්ලෝ දන්නවත් නැහම මෙන්හෙම චැනල්ලයක් කරනවා ඒ චැනල්වලට තමයි මම ගෙන්න්නව ගත්ති කළ ගුලු දන්න හැ ඉතින් මේ ඔයාට අවශ්‍ය නං මේක මෙල් මේ දැම් පල්ලිහ වැටන පත්සප් නම්බයකට වායට කෝල් එකක් කෝ වටසප් මැසේච්චයක් දාන්න පුළුවන් සහ වෙබ්සයිට් එක ලිංක එක පල්ලහා ඩිස්ක්‍රප්ෂන් එක දාලා තියෙනවා ඉතින් වාට ඒකනොත් මේක මිලදී ගන්න පුළුව හරි අපි මේකේ රෑට කොහොමද මේක එලිය තියෙන්නේ කියලා අපි ගොඩ්ඩක් එලියට ගිහිද බලමු ඉතිං මේකේ මම හිතනවා ඔක්කොම කතා කරා කියලා අපිට මේ කතා කරන්න බැරුණා බිල්ඩ් කොල්ටිය ගැන ඇත්තරම අපි මෙතනින් තමයි මේ හැඩල් එකෙන් තම මේ එල්ල ගන්න තියෙන්නේ වෙන මෙතනින් ඇත්තරම හොඳ බිල්ඩ් කොල්ඩියක් තියෙනවා මේ ප්‍රයිස් රේන්ජකට ඉතින් ඇත්තටම 2950කට ඇත්තටම මේක හොඳයි තව දෙයක් කියන තියෙනවා මේකේ RGB ලයිට් ගෙන එකක් තියෙනවා ඒකනම් 4000 ගානක් වෙනවා මම පිටින් බැලුව ඩරස්සකේ වගේ මේ ගොල්ලොන් ගවන RGB එක නෑකිව්වා මේක තමයිකුව තියෙන්නේ ඉතින් මේක ටයිපෝට් එකටුත් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් ගොල්ලොන්ට ඊට අමතර මෙතන් ටාජි පොයින්ට එක තියෙනවා මම ඒටිකව යාලත් එක් කතා කරන්න ඉතිං මෙක්තරයි මේක කියන්න තියන විල්ඩ් කොල්ඩියනම් හොඳයි මෙතන හොඳ හැඩල් එක හොඳට අපි අතට හොඳට ඇල්ලෙනවා ඇත්තටම හොඳයි ති මේක අපි කතාකර මේක ප්ලාස්ටික් වලින් තම හැඩල් එක ඔක්කොම නිර්මාණය වෙලා තියෙන බටන් උනත් තියෙන්නේ ප්ලාස්ටික් වලින් හවට මෙතනනම් මේකත් ප්ලාස්ටික් වගේ තමයි තියෙන මේ ලයිට් එක බීදුරුවක් නම් නෙවෙයි තියෙන්නේ එවත් පැත්නත් අර බිදෙන් නැහැ මේ පිටිපස්සත් ගත්තම මේකත් බීදුනේ ප්ලාස්ටික් තමා තියෙන්නේ ඉතාඩු වැඩි කරන්න පුළුවන් ඉරස මෝට්ස් ටිකක් තියෙනවා අපිට මේ ෆෙට්ටිකක් එෙන මේවත් වාලගේ වීඩියෝවලට ලස්සන්ට පාච්චි කරන්න පුළුවන් වීඩියෝ ලස්සන කරගන්න ඉටසම පනර එස් කියල බටන් දෙකක් කියනවා එකින් අපිට පුදු පාතනත්තා පාට ඇත්තර මාරු කරගන්න පුළුවන් පෙම ඇත්තරම හොඳයි එනම් අපි පොඩ්ඩක් එලියට ගිහිල්ල මේක බලම් පොච්චර ලියක් තියෙනවද කියලා මම එක තම ටාච් කරෙත් නෑ ම හිතන මේ ටාච්කරොත් කවටික් කෙලිය ගන්න පුළුවන්ගේ කියලා අට හිතන මේ ටාජ්ජක මදී කියලා මේක පොල් ටාච් කරලා එනම් බලමු මොරෑ වෙලා වාට වීලිහත්දාන්නම් කෝමද මේක කොච්චර එලියට ගිහිල්ලා කෝම ඔච්චර එලියක් තියෙනවද කියරම් පෙන්න්න එන අපි මුලින්ම ටාච් කරගමු මේක ටාච් කර ගන්න තියෙන්නේ වෙන්න මේගේ කේබල් එකක් අපිට හම්බුණා ටයිප්සි කේබල්ලා මේක පාස්ටාජින්නන්න නෙවේ මේ ගොල්ලොක් දාන් කරලා තියෙනවා මිනිත්තු 60යි කියල ෆුල් ටාච් කරල මේක මිනිත්තු 60 ගැන විනාඩි 60යි පුළුවන් මේක ෆුල් ටාච් කරල පාවිච්චි කරන්න දැනුත් මේක සාමඩුවක් ආනේ රත්වෙලා තියීම ලයිට් එක අපිට මෙතනින් ටාජින් පොයින්ට තියෙනව මෙතන අපිට මෙතන කේබල්ලෙන් දාලා අපට ටාජරයක් නම් හම්බුවෙන් හැ ඩොක්කයක් හම්බුවෙන් හැ අපිටිතින් අපේ ෆෝන් එක තාජ් කරන ඩොක්ක වුණත් මේකට පාච්චි කරන්න පුළුවන් මම එකට පාච්චි කරනවා මෙමනේ වගේ ඩොක්ක එකක් මේක මගේ ෆෝන් එක ඩොක්ක එක
ඉතින් මම මේක මුලින්ම ලයිට් එක ඔෆ් කරගන්න. තව දෙයක් කියන්න තියෙනවා ලයිට් එක ඔන් කරලා ටාර්ජර් ගහලා පාවිච්චි කරන්න එපා ලයිට් පිච්චේවි. ඉතින් මම මෙන්න මෙහෙම මේක ටාර්ජරයට ප්ලග් කරගන්නවා. ඉතින් මේක නම් මේ වීඩියෝ කරන ෆෝන් එකේ ටාර්ජරේ තමයි මේක වොට් 33 මම නම් දන්නේ නැහැ මේකට හොඳ නැද්ද හොඳද කියලා. ඉතින් මට මේක තමයි තියෙන ටාර්ජර්. ඉතින් මේකෙන් තමයි මට ටාර්ජ් කරගන්න වෙන්නේ. ඉතින් මම මුලින්ම මේක ටාර්ජර් එකට ප්ලග් කරගෙන ස්විච් එක දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ස්විච් එක දාගත්තට පස්සේ මෙන්න මෙතන පොඩි රතු පාට ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා. ලයිට් එක පත් වෙලා තියෙන රතු. මම ඔයාලට මේක ඕන කරන තරම් පෙන්නන්න. ඉතින් මේ ආකාරයට ඔයාලට පොඩි ලයිට් එකක් පෙන්නනවා. මම ඕනනම් ආයි ගලවලා පෙන්නන්නම් මේක. මෙන්න මෙහෙම ගලවලා මේක ටාර්ජර් එකට ගැහුවට පස්සේ මෙන්න මෙතන රතු පාට ලයිට් එකක් පෙන්නනවා. මේක ෆුල් ටාර්ජ් වුණාට පස්සේ කොළ පාටින් ඉන්ඩිකේට් කරනවා පැය 4ක් යනවා ෆුල් ටාර්ජ් වෙන්න මේක. ඉතින් පැය 4ක් මම ෆුල් ටාර්ජ් කරලා අපි පොඩ්ඩක් එළියට රැයට එළියට ගිහිල්ලා බලමු කොහොම මේකේ කොච්චර ඩියක් තියනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ කාමරය ඇතුලේ කොහොමද මේක පේන්නේ කියලා. ඉතින් හොඳ එළියක් තියෙනවා. මම ආයි ඔෆ් කරලා පෙන්නන්නම්. නැද බටන් එක ඔබාගෙන හිටම ඔෆ් වෙනවා. පේනවනේ කරබලයි. ඔන්න දැන් මම ඔන් කරනවා. ඔන්න කරාට පස්සේ ඔන්න තමයි සුදු පාට ලයිට් එක තියෙන්නේ. අපි කුරු පාටක බලමු. මෙන්න කුරු පාටක මෙන්න මෙහෙමයි තියෙන්නේ. සාමාන්‍ය සුදු ගුරු වගේ තමයි මේක තියෙන්නේ. වලට පේනවද? ඊට පස්සේ මේක ඉෆෙක්ට් එකක් තියෙනවා. නෑ යාගේ මේ වගේ ඉෆෙක්ට් එකක් තමයි තියෙන්නේ. එහෙනම් අපි එළියට ගිහිල්ලා බලමු කොච්චර එළියක් තියනවද කියලා. ඉතින් ඔයාලට වෙන්නේ දැන් කරුවලයි. මම දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් මම ඔන් කරනවා මේක. ඔයාලට පේනවා ඇති හොඳ එළියක් තියෙනවා. නයිට් මොඩ් එකක් දාලා දෙන්නන්න. මොන ගුරු පාට වගේ එක. මම මෙහෙම අනිත් මොඩ්ස් වලටත් දාලා පෙන්නන්න. මේක මොඩ් එකක්. මේ අනිත් මොඩ් එක. මේක මොඩ් එකක්. මේ තව මොඩ් එකක්. එච්චරයි මේක තියෙන්නේ. මේ බ්‍රයිට්නස් වැඩි කරලා තියෙනවා. බ්‍රයිට්නස් අඩු කරලා පෙන්නන්න. බ්‍රයිට්නස් මෙච්චර උඩරිම අඩු කරන්න පුළුවන්. මෙච්චර උඩරිම වැඩි කරන්න පුළුවන්. මෙන්න මෙච්චරයි. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. යන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. channel එක ඉතින් මේ වගේ වීඩියෝස් නිතරම බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න.